Welcome to Kupia, your technology knowledge hub. අද කුප්පිය කවුන්ට් ටිප්ස් ගැන. කවුන්ට් ෆෝමියුලා එකේම ඊගාව version එක. මොකද්ද මේ කවුන්ට් ටිප්ස්? හරි. කවුන්ට් if එක සහ කවුන්ට් ටිප්ස් එක වෙනස් වෙන්නේ අර sum if එකම වගේම තමයි. කවුන්ට් if එකේ අපිට පුළුවන් කවුන්ට් කරන්න එක ක්‍රයිටීරියා පාවිච්චි කරලා. හැබැයි කවුන්ට් ifs එකේ පුළුවන් අපිට එකක් හෝ එකට වැඩි ක්‍රයිටීරියා ගානක් පාවිච්චි කරලා data එකේ කවුන්ට් එක ගන්න. ඉතින් මේක තමයි ප්‍රධාන වෙනස මෙන්න මේ ෆන්ක්ෂන් දෙකේ. හරි, අපි බලමු කොහොමද කවුන්ට් ටිප්ස් වැඩ කරන්න කියලා. අපේ පුරුදු data sheet එක තියෙනවා. ඉතින් මේ data sheet එකේ තියෙන්නේ call center එකට ආපු call වල records. අපි බලමු කොහොමද කවුන්ට් ටිප්ස් පාවිච්චි කරලා city එකට අදාළව මෙන්න මේ chatbot ගෙන් call center එකෙන් email වලින් සහ web එකෙන් කොච්චර complaint ගානක් ඇවිල්ලා තියෙනවද කියලා. හරි, අපි ලියමු ෆන්ක්ෂන් එක. සමානයි count tips criteria range එක. හරි, අපිට පළවෙනි criteria range එක විදිහට අපි පාවිච්චි කරන්න ඕනේ city එක තියෙන column එක. data sheet එකට ගියා. H column එකේ තමයි city එක තියෙන්නේ. කමා පළවෙනි criteria එක මොන city එකේද call record count කරන්න ඕනේ කියන එක අපි select කරා. A3 cell එක කමා දෙවෙනි criteria range එක තමයි channel එක. හරි, channel එක select කරා. කමා අපි දෙවෙනි criteria එක select කරා. select කරලා cell එක lock කරා F4 පාවිච්චි කරලා. ඉතින් වරහන් වහනවා. enter. cursor එක තිබ්බා A3 cell එකෙන්. control arrow down. cursor එක ගෙනාවා එක පැත්තක් arrow එක press කරලා දකුණු පැත්තට. control shift arrow up. control D. formula copy කරගත්තා. count tips ඉස්සෙල්ලා වගේමයි අපි මේ පාර රේන්ජ් එක දෙමු. city එක control shift arrow down lock කරා range එක කමා පළවෙනි criteria එක city එක select කරා කමා දෙවෙනි criteria range එක channel එක control shift arrow down lock කරා range එක කමා මෙතන channel එක ඒ කියන්නේ criteria එක lock කරා cell එක වහන්න හුවා. මෙතන double click කරා. ඔන්න formula එක copy වෙලා තියෙනවා. පල්ලහට එක සමානයි count tips criteria range එක අපි select කරනවා city එක තියෙන H column එක කමා පළවෙනි criteria එක කමා channel එක කමා මෙතන අපි email කියන එක type කරලා දෙමු. කරා email මේක දෙන්න ඕනේ invented කමා ඇතුලේ දාලා ඔන්න enter කරා. double click කරා copy කරා ඔන්න ඇවිල්ලා තියෙනවා formula එක. අපිට
එහෙම නැත්නම් ෆෝමියුලා එකක් මෙන්න මේ වගේ කොපි කරන්නත් පුළුවන්. මෙතනින් කොපි කරා මේ වගේ. හරි. ඔයාලා දන්නවද ඇයි මේ අපි රේන්ජ් එක ලොක් කරන්නේ කියලා? හරි. රේන්ජ් එක ලොක් කරන්නේ මෙහෙම ලොක් කරුවේ නැත්තම් වෙන්නේ අපි පල්ලෙහාට ෆෝමියුලා එක ඩ්‍රැග් කරද්දී මෙන්න මේ කියන අපි දීලා තියෙන රේන්ජ් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ පල්ලෙහාට අදිද්දි රේන්ජ් එකත් පල්ලෙහාට මෙන්න මේ නම්බර්ස් චේන්ජ් වෙනවා. අන්න ඒ හින්දා තමයි අපි රේන්ජ් එක ලොක් කරන්නේ. ලොක් කරුවේ නැත්තම් වෙන්නේ අපි සිලෙක්ට් කරන රේන්ජ් එකේම නෙමෙයි පල්ලෙහාට ඩ්‍රැග් කරද්දී මේ ෆෝමියුලා එක තියෙන්නේ. ඒ කියන්නේ අපි සිලෙක්ට් කරපු රේන්ජ් එකෙන්ම නෙමෙයි යා data පික් කරන්නේ. වෙනම data range එකකින් තමයි එයා පික් කරන්නේ. මම උදාහරණයක් විදිහට පෙන්නන්නම්. අපි මෙතනට යන් සමානයි count tips criteria range එක පළවෙනි criteria range එක state එක අපි ගන්න ඕනේ. i column එකේ තියෙන්නේ අපි ඒකේ range එක ගමු. ඔන්න මම range එක select කරා. මම lock කරුවේ නෑ range එක. පළවෙනි criteria එක select කරා. දෙවෙනිට තියෙන city එකේ range එක අපි ගන්න ඕනේ. මේ පැත්තට ගියා. city එක select කරා. lock කරුවේ නෑ මම. city එකේ criteria එක. හරි. දැන් ඔන්න මම එකක්වත් lock කරුවේ නෑ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන data range එක select කරලා තියෙන්නේ i6 සහ i76. කියන්නේ i6 කියන cell එකේ ඉඳන් i76 කියන cell එකට තමයි data range එක select කරලා තියෙන්නේ. මෙතන h6 ඉඳලා h76 වෙනකල් තමයි data range එක select කරලා තියෙන්නේ. මේ පැත්තට ගියොත් මෙන්න තියෙනවා i6 කියන එක. මේ තියෙනවා h6. මේ data table එකේ අන්තිම වෙනකල් මෙන්න මේ 76 කියන එක cell එක වෙනකල් data range එක තියෙනවා. එතකොට data මෙයා select කරගන්නේ මෙන්න මේ range එකකින්. හරි. දැන් අපි බලමු මේක drag කරුවාම මොකද වෙන්නේ කියලා. අපි lock කරලා නැහැ formula එකේ data range එක. කොහොම මේක drag කරනවා. හරි. දැක්කද? මෙයා data එක ගන්න i7 ඉඳන් i74ට. h7 ඉඳන් h74ට. ඊගා column එකට ගියාම i8 ඉඳලා මෙන්න මේ හින්දා තමයි ඒ කියන්නේ data ටිකක් මෙයා මිස් කරගන්නවා. අන්න ඒ හින්දා තමයි අපි range එක lock කරගන්නේ. එහෙම නැත්නම් column එක select කරන්නේ. column එක select කරුවොත් මෙයා column එක ඇතුළේ තියෙන හැම range එකම එයා select කරගන්න හින්දා අපිට column එක select කරපු වෙලාවට column එක lock කරන්න ඕනේ නැහැ. අපි data range එකක් select කරොත් විතරයි data range එක lock කරන්න ඕනේ. හරි. ඔයාලට ආයෙ ප්‍රශ්නයක් එයි. අපි ඒ data range එක විතරක් lock කරලා ඇයි criteria ටික lock කරුවේ නැත්තේ කියලා. criteria ටික lock කරුවේ නැත්තේ මං drag කරද්දි criteria lock කරලා තිබ්බොත් එයා ගන්න මෙන්න මේ එක criteria එකක් විතරයි. හිතන්නකෝ අපි city එක lock කරනවා කියලා මම පල්ලෙහාට අදිද්දිත් එයා ගන්න මෙන්න මේ පල්ලෙහාට තියෙන city name එක. ඒතකොට එයාගේ data තමයි copy වෙන්නේ. sample එක බලමු. ඔන්න මම මෙයාගේ city එක මේ city එක lock කරනවා. F4 දැම්ම lock කරා. එතකොට මේ city එක රදාල් දෙකයි තියෙන්නේ. මේක පල්ලෙහාට copy කරපුවම ඔක්කොම පෙන්නන්නේ දෙකේ ඒවා. හරි. අන්න එහෙනම් තමයි අපි city එක lock කරන්නේ නැත්තේ. හරි. අපි ආයේ form එක වෙනස් කරගමු. city එක lock කරන එක අයින් කරා. අපි මෙතන lock කරගමු data range එක. මේ පැත්තෙත් data range එක lock කරා. ඔන්න formula එක හරි. බලන්න මෙතනට කොහොමද function එක apply කරන්නේ කියලා. සමානයි count tips. මම නම් recommend කරන්නේ හැම වෙලෙම type කරලා ගන්න කියලා function එක. මොකද එහෙම කරපුවම අපිට මතක ඉන්නවා වැඩි. පළවෙනි criteria range එක channel එක තමයි
ක්‍රයිටීරියා රේන්ජ් එක වෙන්න ඕනේ. අපි tunnel එක select කරා. කමා පළවෙනි ක්‍රයිටීරියා එක select කරා. කමා දෙවෙනි ක්‍රයිටීරියා city එක select කරා. H column එකේ තමයි city එක තියෙන්නේ. කමා city එක මෙතනින් දෙවෙනි ක්‍රයිටීරියා එක select කරා. අපි F4 බලලා range එක lock කළා. බලන්න මෙවුවා. අපිට sum ifs එකේදී දැන් මම මෙතන ඔයාලා පෙන්නුවේ ක්‍රයිටීරියා දෙකයි. හැබැයි දෙකට වැඩිය අපිට select කරන්න පුළුවන්. දෙකට වැඩිය කැමති ගානක් අපිට ranges සහ ක්‍රයිටීරියා add කරන්න පුළුවන්. එතකොට අපි දෙන ranges සහ ක්‍රයිටීරියා වලට අදාළව කොච්චර රෙකෝඩ්ස් ගානක් තියෙනවද කියලා එයා කවුන්ට් කරලා දෙනවා. මෙතනින් අපිට කොපි කරන් පල්ලෙහාට මෙතනින් අපිට city එක වෙනස් වෙද්දී city එකට අදාළ calls කීයක් ආවද කියලා කැල් කරලා දෙනවා. sample data file එකේ link එක තියෙනවා description එකේ. ඔයාලටත් ඒක download කරගෙන try කරලා බලන්න පුළුවන්. හරි, මේව තමයි count ifs එක යෙදෙන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. try කරලා බලලා ගැටලු ආවොත් comment කරන්න. එහෙම නැත්නම් mail කරන්න. අපි ඔයාලට උත්තර දෙනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ දැනුම අපිත් එක්ක share කරගන්න. comment කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් වෙනකල් ගිහින් එන්න. සුබ දවසක්.